ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද අපි යන්න හදන්නේ ලස්සන පාක් එකක් බලන්න. මේ පාක් එක තියෙන්නේ ඉන්නකාගිල් සිටි එකේම තමයි. මේක ගොඩක් ලොකු පාක් එකක්. ඉතින් ඔන්න අද දැන් මේ හවස් වෙලා තියෙන ටිකක්. අද අපිට පාක් එකේ හැම දෙයක්ම බලන්න බැරි වෙයි. අපි ගිහින් බලමු කොහොමද කියලා. අපිට මෙතනට ගියාම මුලින්ම මෙන්න මේ වගේ මැප් එකක් බලා ගන්න පුළුවන්. මේ ක්වීන්ස් පාක් එකේ සත්තුන්ට ඉන්න වෙනම ඒරියා එකක් තියෙනවා. ඔන්න අපි මුලින්ම ගියේ මෙතන සත්තු ඉන්න කොටසට. හැබැයි ඉතින් ඒ වෙලාවේදී ඇතුළට යන්න බැරි වුණා අපිට. මොකද එතකොට 4:00 පහු වෙලා නිසා. ඉතින් ඒක නිසා අපිට එළියේ ඉන්න සතුන් විතරයි බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක නිසා අපිට එතන ඉන්න හාව කුරුල්ලෝ වගේ කට්ටිය ඇතුළේ ඉන්න කට්ටිය බලා ගන්න බැරි වුණා. හැබැයි අපිට මෙන්න මෙයාලව බලන්න පුළුවන් වුණා. ඔන්න එතනින් පස්සේ අපි ගියේ මෙහි ඉන්න තාරාව බලන්න. මේ ක්වීන්ස් පාක් එකේ තාරාවන්ට ඉන්න වෙනම පොකුණක් වගේ හදලා තියෙනවා. ඉතින් ඔන්න අපි මේ යන්නේ එතනට බලන්න. අපිට මේ ක්වීන්ස් පාක් එකේ තාරාවන්ට ඉන්න මේ වගේ පොකුණු කීපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම තැනකම මේ පොකුණු පිරিলা තාරාවෝ ඉන්නවා. ඉතින් මම නම් ඔන්න මෙච්චර තාරාවෝ ඉන්නවා දැකලා තියෙන්නේ මෙහෙදි තමයි. මොකද මෙතන ගොඩාක් තාරාවෝ ඉන්නවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. Good morning everyone, good morning world, good morning earth, good morning earth, good morning me. Today is also a happy day, you and I are happy too. Good morning everyone, good morning world, good morning earth, good morning earth. මේ පාර්කය ගොඩක් ලස්සන තැනක්. ඒක නිසා ගොඩක් අය තමන්ගේ පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න මෙතනට එනවා. ගොඩක් කලාවට තමන්ගේ සුරතල් සතුත් එක්ක මෙතෙන්දි කාලය ගත කරන්න ගොඩක් අය මෙතනට එනවා. ඒ විතරක් නෙවෙයි පොඩි අයට බයිසිකල් පදින්න පුළුවන්.
ඔයාලට මං කිව්වනේ මේ පාක් එක ගොඩක් ලොකුයි කියලා. ඉතින් මේක අක්කර 200ක් විතර ලොකුයි කියලා තමයි කියන්නේ. Good morning to me. Today is also a happy day. You and I are happy too. Good morning everyone, good morning world, good morning world, good morning earth, good morning me. Today is also a happy day. You and I are happy too. Good morning everyone, good morning world, good morning world, good morning earth, good morning me. Today is also a happy day. You and I are happy too. You and I are happy too. ඉතින් අපිට මේ දැන් යන්නේ ඕටම් එකනේ. ඉතින් ඔන්න දැන් ගස්වල කොළ ඉදිලා හැලිලා යන්නේ. ඉතින් මෙතන හරිම ලස්සනයි, ඔයාලට පේනවා ඇති. දැන් අපිට මෙහි ආවට පස්සේ ඉතින් ඔන්න ඕටම් කලර්ස් බලන්නත් පුළුවන් වුණා. ඉතින් හරිම ලස්සන තැනක් මෙතන. ඉතින් මේ හරිය ඉඳලා එයාපෝට් එකට ටිකක් ළඟයි. ඔන්න අපිට ඉතින් එයාපෝට් එකේ ඉඳලා යන ෆ්ලයිට් එකකුත් බලා ගන්න පුළුවන් වුණා. ඔන්න අපි ඊට පස්සේ ගියේ බබාලට සෙල්ලම් කරන්න තියෙන ප්ලේග්‍රවුන්ඩ් එකට. යුගන්නම් හරිම ආසාවෙන් තමයි මෙතනට ගියේ. එයා දැක්ක ගමන්ම දෙව්වා. ඉතින් සාමාන්‍යයෙන් මෙතනට අපි මෙයාව එක්කගෙන එනවා. හැබැයි ඉතින් ඒ නෑ, හැම දවසකම පැය දෙකක් තුනක් මෙතන සෙල්ලම් කරලා ඉඳලා තමයි යන්නේ. මෙතන සමයක කාලෙදි පොඩි අයට සෙල්ලම් කරන්න ලස්සන පූල් එකක් හදලා තියෙනවා. ඉතින් දැන් නම් ඒකේ වතුර අයින් කරලා තියෙන්නේ, මොකද දැන් සීතල නිසා. ඉතින් එතන එයාලට සෙල්ලම් කරන්න එක එක විදිහේ දේවල් හදලා තියෙනවා.
මෙතනදී නම් අපිට ලොකු වෙලාවක් ගියා මෙතන ඉන්න. මොකද බබා එක්කගෙන යන්න හරිම අමාරුයි මේ වගේ තැනකට ආවහම. ඔන්න ඊට පස්සේ අපි ගියේ මෙතන තියෙන රෝස් ගාඩන් එකට. ඉතින් මෙතන හරිම ලස්සන එක එක වැරයිටිස් වලින් රෝස් මල් හදලා තියෙනවා. ඉතින් මෙතන අපිට ගොඩක් වෙලා ඉන්න හම්බ වුණේ නැහැ. මොකද තව දේවල් බලන්න තියෙන නිසා ඉතින් ඉක්මනට බලාගෙන ගියා. ඉතින් ඊට පස්සේ වුණ අපි ගියේ චයිනීස් ගාඩන් එක බලන්න. මෙතනත් හරිම ලස්සනයි. මම කිව්වනේ ඔයාලට මෙතන හැමතැනම වගේ අර තාරාවුන්ට ඉන්න ලස්සන පොකුණු හදලා තියෙනවා කියලා. ඉතින් ඔන්න මෙතනත් මේ ලස්සන පොකුණක් තිබ්බා. මේ ක්වීන්ස් පාක් එකේ තියෙන විශේෂ දෙයක් ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණා. ඔයාලට පේනවා ඇති මෙතන මේ එළවලු හදලා තියෙනවා. ඉතින් මෙතන විශේෂත්වය තමයි මේ දේවල් ඕනම කෙනෙක්ට ඇති වෙන්න ගලවගෙන යන්න පුළුවන්. අපි මීට කලින් මෙතන සමයකදී ආපු වෙලාවක දැක්කම ගොඩාක් එළවලු වර්ග හදලා තියෙනවා. කැරට් එහෙම. ඉතින් මේ තියෙන පැල ඕනම කෙනෙක්ට තමන්ගේ පරිභෝජනයට අරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම ගෙනියන්න තමයි මේ හදලා තියෙන්නේ. දැන් නම් ඉතින් පොඩි පැල තියෙන්නේ තාම. ඉතින් ඒක වෙනස් දෙයක් නිසා ඔයාලට පෙන්වන්න හිතුණා. ඔන්න අපි ඊට පස්සේ ගියේ වින්ටර් ගාඩන් එක බලන්න. ඉතින් මෙහි මේ මානෙල් එහෙම හදන්න හරිම අමාරුයිනේ. ඉතින් මේක ඇතුලේ මේ මල් පිපිලා තියෙනවා ඒවා. ඒ වගේම ලස්සනට මාළු ඉන්න මේ පොන්ඩ් එකක් තියෙනවා මැද. මේක හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ග්‍රීන් හවුස් එකක් ඇතුලේ වගේ තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේකෙත් එක එක වර්ගවල මල් හදලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි ගියේ නිව්සීලන්ඩ් ප්ලාන්ට් ගාඩන් එක බලන්න. ඉතින් අපි ගියේ හවස නිසා මෙතන තියෙන හැම දෙයක්ම ඔයාලට පෙන්වන්න ටයිම් එක මදි අද. ඉතින් මීට වඩා ගොඩාක් දේවල් මෙතන බලන්න තියෙනවා. ඉතින් දවසම වුණත් ඇවිදින්න තරම් දේවල් මෙතන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද අපේ දවස ගෙවුනේ. ඉතින් ගෙදර යද්දී ටිකක් රෑ වෙලක් තිබ්බා. මොකද අපි හවසනේ මෙහෙට ආවේ බලන්න. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.